ගායනෙන් රටක් හෙළසූ ඇන්ටන් ජූඩ් රසිකින් හඬවා ජීවිත රංගනයෙන් සමුගනී. රත්මලාන ශ්‍රී ධර්මාරාම වලව්වත්ත අංක 120 තැන්පත් කොට ඇති දේහය ලබන 22 වනදා කලාභවනට රැගෙන එන අතර එදින සවස 4ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරේ. දශක 3කට අධික කාලයක් ස්වකීය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය වේදිකාව පුංචිතිරය සිනමාව හා ප්‍රාසංගික වේදිකාව හරහා මුදාහල ඇන්ටන් ජූඩ් හෘදයාබාධයක් හේතුවෙන් අද අලුයම අභාවක් ප්‍රාප්ත වන විට 51 වන වී පසුවිය. ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා රත්මලාන ධර්මාරාම පාරේ අංක 120 නිවසේ තැන්පත් කර ඇත. තම රංගන ජීවිතය තුළ වැඩි කාලයක් වේදිකාව වෙනුවෙන් කැප කළ ඒ මහතා සෙක්කුව, පස්මහා බැලුම්, ගැලීලියෝ වැනි නාට්‍ය හරහා සම්මානනීය රංගදරයෙකු බවට පත්විය. පුංචි තිරේ ජයගත් රැතිම සබද තබන ටෙලි නාට්‍යයෙන් ආයුෂ් අම්මා ගුණ්ඩු යන අනුවර්ත නාමයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ජනාදරයට පාත්‍ර විය. අනතුරුව සත්සඳ එලියස් සුලගතුල ටෙලි නාට්‍ය ගණනාවකම හෙතෙම රඟපෑවේය. ලාස්ට් චාන්ස්, අලි සුරතල්, රෝසකැලේ, වලාපටල, නිලම්බරේ වැනි චිත්‍රපට රැසකටද ඔහු රංගන දායකත්වය ලබා දුන්නේය. ඔහුගේම නිර්මාණයක් වන සත්සඳ මඩල නම් ගායන හා රංගන ප්‍රාසංගික අත්දැකීම විවිධ ප්‍රදේශවල ජනතාව අතර විඳින්නටද ඔහු ඉඩ සැලැස්විය. ඇන්ටන් ජූඩ් අද උදෑසන සදහටම සමුගත්තේ කලාවට හිතැති සොඳුරු මිනිසෙකුගේ අඩුව අප අතර ඉතිරි කරමිනි. මිලමුදල් සොයනවා අඹුදල් හොරකිනවා එළිය බඳිනවා යන්නකොට කිසිවක් නැහැ යටින්ම යනවා